මහා සාගරය නිමක් නැති අභිරහස් පිරුණු සුන්දර මෙන්ම විටක බිහිසුණු අධිරාජ්‍යයක්. සාගරයත් අහසත් එකට හමුවන සිතිජය සඟවන රහස් වෙනත් කිසිම ජීවියෙක් කිසි විටකත් දන්නේ නෑ. ආපසු වෙරළට නොපැමිණීම නිසා ගැඹුරු සාගරයේ සදහටම යාත්‍රා කිරීමට නියමිත වූ මලවුන්ගේ ශාපලත් අවතාර නෞකා පිළිබඳව කතාත් එසේ සඟවන රහස් අතරින් ඉහළින්ම තිබුණා. මේ කතාව හරියට සැබෑ වූ බියකරු සිහිනයක් වගේ. ඇත්තෙන්ම එය පලිගැනීමේ ආත්මයන්ගේ ක්‍රියාවක්ද? එසේත් නැතිනම් මුහුදට අභියෝග කිරීමට ගොස් නිර්භීතව පැරතුණු මිනිසුන්ගේ අඥාන ක්‍රියාවක්ද? අද ඔබ අසන්නට යන කතාව අභිරහස් ඉරණමකට මුහුණ දුන් අද්භූත ඔක්ටේවියස් නෞකාව ගැනයි. ඒ වර්ෂ 1761 ලන්ඩන් වරායට පැමිණි කුණාටු වලාකුළු පැහැයට හුරු අඳුරු රුවල් සහිත වූ විශාල ඔක්ටේවියස් නෞකාවට තිබුණේ සාඩම්බර ලීලාවක පෙනුමක්. මේ නෞකාව ශක්තිමත් මෙන්ම විශාල වූ රුවල් තුනකින් සමන්විත වුණා. නෞකාව ලන්ඩන් වරායට ගොඩ බැස්සේ චීනයට ප්‍රවාහනය කිරීමට තිබූ බඩුමුට්ටු සහ කලමනා තොගයක් රැගෙන යාම උදෙසයි. වරායේ නැවියන් බඩු භාණ්ඩ පටවමින් චෙක්පත් ගනුදෙනු සකසමින් බොහෝ කාර්යබහුලව එහා මෙහා ගමන් කරමින් සිටියා. ඒ අතර මුහුද දෙස නිහඬව බලා සිටි ප්‍රපාතවත් මිනිසෙකුගේ ගුරු පැහැ ශීත කබාය සුලකිය ලෙලෙමින් තිබුණා. ඔහු තමයි ඔක්ටේවියස් නෞකාවේ කපිතාන්වරයා. ඔක්ටේවියස් නෞකා කාර්ය මණ්ඩලයේ ඇරුණුකොට එහි කපිතාන්වරයාගේ ආදරණීය බිරිඳ සහ කුඩා පුතුත් මේ ගමනට එක්ව සිටියා. සංසුන් මෙන්ම ධෛර්යවත් පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ කපිතාන්වරයා තම බිරිඳ සහ කුඩා පුතු සමග සිය නැවට ගොඩ වෙද්දී ඔවුන්ගේ නව මුහුදු ගමන පිළිබඳව සතුටින් ඔවුන්ගේ දැස් උද්දීපනින් පිරී යමින් තිබුණා. මේ ගමන ඔබ සියලු දෙනාටම අලුත් අත්දැකීමක් වේවි. හැමෝටම සතුටු වෙන්න පුළුවන් විදිහේ චාරිකාවක් විදිහට අපි මේ ගමන අවසන් කරමු. සිය කාර්ය මණ්ඩලය ඇමතූ කපිතාන්වරයා උද්‍යෝගයමත් හඬින් පවසා සිටියා. සියලුම බඩු භාණ්ඩ නෞකාවට පටවා ගත් පසු කාර්ය මණ්ඩලය ප්‍රමුඛ කොට ගනිමින් ඔක්ටේවියස් නෞකාව ලන්ඩනයේ වසා ගනිමින් තිබූ අඳුරු මීදුම අතරින් චීනය බලා ගමන් කරන්න පටන් ගත්තා. මෙලෙස ගමන් නැරඹූ ඔක්ටේවියස් නෞකාව සුයිසල් සාගරයේ මැදින් කිසිදු බාධාවකින් තොරව සිය ගමනේ යෙදුණා. සංසුන් සුළං රැලි සහිත නිස්කලංක දින මෙන්ම විටින් විට ඇති වූ කුණාටු සහිත රාත්‍රීන්ටද මුහුණ දෙමින් ඔවුන්ගේ නෞකාව දිගින් දිගටම යාත්‍රා කළා. නොදැනීම මහ මුහුදේ බොහෝ කල් ගෙවී ගොස් හරියටම වසරකට පමණ පසුව ඔක්ටේවියස් නෞකාව අවසානයේදී ඉතාම ආරක්ෂිතව චීන වරායකට ළඟා වුණා. කපිතාන් ප්‍රමුඛ නෞකා කාර්ය මණ්ඩලය ඉන් බොහෝ සතුටට පත් වුණා. ඔවුන් විශ්වාස කළේ ගමනේ අපහසුම කොටස ඔවුන් ගෙවා ආ බවයි. නමුත් දෛවයේ ලියවී තිබුණේ හාත්පසින්ම වෙනස් කතාවක්. තමන් ලන්ඩනයේ සිට රැගෙන කලමනා චීන වරායේ බහා චීනයේ සිට නැවත රැගෙන යාමට නියමිත වූ කුළු බඩු සහ වෙනත් ආහාර වර්ග මෙන්ම සේද රෙදි වැනි වෙනත් වෙළඳ භාණ්ඩ සිය නැවට පටවාගත් පිරිස නැවත ලන්ඩනයේ බලා පිටත් වෙන්න පටන් ගත්තා. නැව චීනයෙන් පිටත් වෙද්දී වෙනදට වඩා තද හිරු රශ්මියක් සහිත කාලගුණයක් උදා වෙමින් තිබුණා. මේ අවරශ්මිය ගමන අතරමඟදී එන්නම වැඩි වෙන්න පටන් ගත්තා. මේ දැඩි උණුසුම නිසා චීනයේ සිට පැට වූ ඔවුන්ගේ අලුත් බඩු බාහිරාදිය ඉක්මනින්ම විනාශ වී යනු ඇතැයි කපිතාන්වරයා කල්පනා කළා. විශේෂයෙන්ම එහි වූ ස්වාභාවික කුළු බඩු ඇතුළු අනිකුත් ආහාර ද්‍රව්‍ය ආදිය උණුසුම නිසා නරක් වේ යැයි ඔහු බොහෝ කනස්සල්ලට පත් වුණා. මේ පිළිබඳව බොහෝ සෙයින් කල්පනා කළ ඔහු අවසානයේදී කිසිවෙකු නොසිතූ දැඩි තීරණයකට එළඹුණා. ඔහු කැනඩාවට ඉහළින් වූ ආක්ටික් සාගරය හරහා වැටී තිබුණු අධික ශීතලකින් යුතු තරමක් කෙටි වූත්
ගවේෂණය නොකළ මුහුදු මාර්ගයක් වූත් වයඹතික මුහුදු ගමන් මාර්ගය තෝරා ගැනීමට අවසානයේදී තීරණය කළා. එදින රාත්‍රියේ කපිතාන්වරයා තම කාර්ය මණ්ඩලය අමතමින් මෙසේ පැවසුවා. අපි අපේ ගමන් මාර්ගය වෙනස් කරනවා. වයඹ දිශාවට නැව හරවන්න මම ඔබලට නියෝග කරනවා. මේ නියෝගයෙන් පසුව තරමක නිහඬියාවක් ඔවුන් අතර පැතිරී ගියා. නමුත් එක් නාවිකයෙක් එම නිහඬතාවයේ බිඳමින් කතා කරන්න පටන් ගත්තා. කැප්ටන්, ඒ මාර්ගේ ගමන් කරන එක හරිම භයානකයි. නාවිකයෝ කියනවා ඒ මාර්ගයේ පුරාවටම මියගිය ආත්මවල බිහිසුණු ශාපයක් තිබෙන බව. ඒ කතාව ඇත්ත කැප්ටන්. ඒ පාරින් ගමන් ගියපු කිසිම නැවක් ආපහු ඇවිත් නැහැ. ඒ වගේම මේ පැත්තේ අධික ශීතලට මුහුණ දීමත් අපිට හුඟක් අපහසු කාරණාවක් වේවි. තවත් නැවියෙක් ඔහුගේ අදහස් ඉදිරිපත් කළා. සිටියේ මේවත් හරියට ඔය යන මාර්ගය ගැන කිසිම දෙයක් පැහැදිලිව පෙන්වන්නේ නැහැ. අයිස් කඳු විතරයි පේන්නේ. කැප්ටන්ට පිස්සු හැදීගෙන එනවද කොහෙද? මේ පාර කොහෙන් අතර වෙයි දන්නේ නැහැ. කාර්ය මණ්ඩලයේ පිරිස එකිනෙකා සමග රහසින් කසකුසු ගන්න පටන් ගත්තා. මේ සියල්ලටම නිශ්ශබ්දව සවන් දී සිටි කපිතාන්වරයාගේ දැස් කෝපයෙන් දැඩි වුණා. මම හැම අවදානමක්ම ගන්නවා. ඒ වගේම කළ යුතු දේ ගැනත් හොඳ අවබෝධයක් මට තියෙනවා. කිසිම කෙනෙක්ට කලබල වෙන්න හේතුවක් නැහැ. මගේ අනපරිදි ක්‍රියාත්මක වෙන්න. එච්චරයි. මීළඟට සිදුවීමට යන්නේ විනාශයක් බව ඉවෙන්ට්මෙන් තේරුම්ගත් නිසාදෝ කපිතාන්වරයාගේ බිරිඳ ඔහුගේ දෙයත් අදින් අල්ලා ගත්තා. අනේ මේක කරන්න එපා. මට නම් හරි බයක් දැනෙනවා. ආපහු වතාවක් මේ ගැන හිතන්න. අටුම පුතා ගැනවත් හිතලා ඔයා ගත්ත මේ තීරණය වෙනස් කරන්න බලන්න. මං ගත්ත තීරණයක් කිසිම හේතුවකට ආපහු වෙනස් කරන්නේ නැහැ. කරුණාකර බාධා නොකර තමුන්ගේ වැඩක් බලාගන්න. කෝපාන්විත වූ කපිතාන්වරයා ඇයට පිළිතුරු දුන්නා. අවසානයේදී කපිතාන්වරයාගේ හිතුවක්කාර තීරණය ක්‍රියාවට නැගුණා. ඔවුන් තෝරාගත් මේ ගමන් මාර්ගය අයිස් මිදුණු සුළං සැර වූ මරණීය ගමන් මාවතක් වූ අතර එන්නම ගමන් මඟ බොහෝම දුෂ්කර වෙන්න පටන් ගත්තා. ගමන අතරතුර මේ බිහිසුණු ගමන් මාර්ගය පිළිබඳව නාවිකයන් අතර පැතිරුණු රහස් කටකතා සහ පැරණි නාවික අනතුරු ඇඟවීම් පිළිබඳව නැවේ කාර්ය මණ්ඩලයේ එකිනෙකා අතර රහස් සාකච්ඡා ඇති වුණා. කපිතාන්වරයා හැරුණුකොට අනෙක් සියලු දෙනාම බොහෝ කනස්සල්ලටත් ශීතල නිසා දැඩි වෙහෙසකටත් පත්ව සිටියා. කටකතාවලට අනුව නම් මෙහි ගමන්ගත් කිසිම නෞකාවක් යලිත් කිසිම දිනක ආපසු පැමිණියේ නැහැ. ශීත වූ අයිස් කුට්ටි අතරින් ගමනේ යෙදුණු ඔක්ටේවියස් නෞකාවේ රුවල් එකවරම හැකිලි එය සීතල මීදුම අතරින් සම්පූර්ණයෙන්ම නොපෙනී අතුරුදහන් වුණා. සාගරය බොහෝ සෙයින් නිහඬ වුණා. නෞකාවෙන් කිසිම අනතුරු ඇඟවීමක් හෝ උදව් ඉල්ලා කරන පණිවිඩයක් ලැබුණෙත් නැහැ. එමෙන්ම නෞකාවේ කිසිදු කොටසක් නැවත වෙරළට ගොඩ ගැසුවෙත් නැහැ. ඇත්තටම සිදුවේ කුමක්ද කියා කිසිවෙකුටත් දැනගන්න ලැබුණෙත් නැහැ. විටක සතුටු සිනාවලින් මෙන්ම ආලෝකමත් වූ සාදයන්ගෙන් පිරුණු ඔක්ටේවියස් නෞකාව අතුරුදහන් වුණේ හරියට අඳුරේ සැරිසරන මුහුදු ආත්මයක් පැමිණ ඒ නැව ගිලගත්තා වාගේ. මේ සිදුවීමෙන් ටික කලකට පසුව ඔක්ටේවියස් නෞකාව අතුරුදහන් වූ බවට ප්‍රසිද්ධ කෙරුණා. ඒ ගැඹුරු මුහුදේ අතුරුදහන් වූ අද්භූත හොල්මන් නැව් අතරට එක් වූ තවත් නැවක් ලෙසිනුයි. මේ අභිරහස අතුරුදහන් වීමෙන් වසර 13කට පසුව එනම් 1775 ඔක්තෝබර් 11 වනදා තවත් ශීතල වැසි සහිත දිනයක් උදා වුණා. මේ අතරතුර ග්‍රීන්ලන්තයේ අවට මුහුදේ තල්මසුම් දඩයම් කිරීමේ නෞකාවක් වූ හෙරල්ඩ් නෞකාව එහි යාත්‍රා කරමින් තල්මසුන් දඩයමේ යෙදුණා. අවට පරිසරය වසා ගනිමින් ඝන මීදුම් රැලි අවතාරමින් අඳුරු සාගර රළ මත වෙලෙන්නට පටන් ගත්තී හෙරල්ඩ් යාත්‍රාවේ සිටි නාවිකයන් ශීතලෙන් ගල් ගැහෙන්නට වුණා. මේ අතර හදිසියෙම හෙරල්ඩ් නෞකාවේ සමාජිකයෙක් ඈතින් කිසියම් අද්භූත යමක් මුහුදේ පාවෙන අයුරු දුටුවා. කැප්ටන්! ටිකක් ඈතින් අමුතු යමක් පාවෙනවා වගේ පේනවා.
එසේ කියමින් කෑගැසූ නාවිකයා සිය දුරදක්නය භාවිතයෙන් වඩාත් සූක්ෂමව නිරීක්ෂණය කරමින් නැවත වතාවක් කෑගැසුවා. අපේ නැවට ටිකක් ඉස්සරහින් තවත් නැවක් තියෙනවා. ඒ වුණාට ගමන් කරන බවක් නම් පේන්නේ නැහැ. ටිකක් අමුතුයි වගේ. ඔහුගේ මේ සොයා ගැනීමෙන් කපිතාන්වරයා ඇතුළු පිරිස මහත් වූ කුතුහලයට පත් වුණා. මීළඟ මොහොතේදී ඔවුන් සියලු දෙනාත් ඈතින් පෙනෙන්නට වූ නෞකාව සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කරන්න පටන් ගත්තා. කෙමින් කිමින් එම නැවට ලං වූ විට එහි එක් පසකින් ලියවී තිබූ නම ඔවුන්ට පැහැදිලිවම දක්නට ලැබුණා. ඒ නැවේ නම ඔක්ටේවියස් යනුවෙන් සඳහන් වුණා. දෙයියනේ, අවුරුදු 13කට කලින් අතුරුදන් වුණා කිව්ව නැව නේද මේ? හැමෝම හිතුවේ ඇය සදාටම විනාශ වුණා කියලානේ. මහත් පුදුමයෙන් ඒ නැව දෙස බලා සිටි නාවිකයෙක් පැවසුවා. ඔක්ටේවියස් නෞකාව අවතාරයක් මෙන් දිස් වූ අතර ඇගේ රුවල් පරණ කඩමාළු මෙන් ඉරී සුළඟේ ඒමේ අත වැනෙමින් තිබුණා. මීළඟට හෙරල් නැවේ සාමාජිකයන් තිදෙනෙක් ඔක්ටේවියස් නෞකාවට ගොඩ වුණේ ඔවුන්ගේ කපිතාන්වරයාගේ යන පරිදි. හලෝ, කවුරුත් මෙහි ඉන්නවද? කාට හරි අපිව ඇහෙනවද? නැවට කොට වූ එක් නාවිකයෙක් කෑ ගැසුවා. නමුත් කිසිදු පිළිතුරක් ලැබුණේ නැහැ. අඩුම තරමේ නැවේ කුඹගසට ඉහළින් පක්ෂියෙකුවත් සිටියේ නැහැ. නෞකාව පුරාම පැතිර තිබුණේ පාළු මූසල නිහඬියාවක් පමණයි. ඔක්ටේවියස් නැවතට්ටුව සම්පූර්ණයෙන්ම වාගේ හිමින් වැසී ගොස් තිබුණා. එමෙන්ම ලුණු මිශ්‍ර අයිස් කුට්ටි නැවේ බඳේ සහ අනිකුත් සෑම අස්සක් මුල්ලක් නෑරම බොහෝ තදින් බැඳී තිබුණා. පාළු මූසල බව රජයන මේ නැව තුල තිබුණේ දැඩි අඳුරක් පමණයි. අපි පහලට ගිහින් බලමු. එක් නාවිකයෙක් ලාම්පුවක් සිය අතින් අල්ලා ගනිමින් පැවසුවා. ඔවුන් චිරිබිරි හඬ නගමින් සෙලවුණු පටු ලී පඩිපලක් බැස නැවේ පහළ තට්ටුවට ගමන් කළ අතර මීළඟ මොහොතේ දුටු දර්ශනයෙන් ක්ෂණික කම්පනයකට ලක් වුණා. වහා ඔවුන්ගෙන් එක් අයෙක් යටි ගිරියෙන් බෙරිහන් දෙමින් සිය කපිතාන්වරයාට නැවට ගොඩවන මෙන් කෑගසන්නට පටන් ගත්තා. මින්පසු සිදු වූ සියල්ලම හෙරල් නෞකාවේ කපිතාන්වරයා විසින් මෙසේ පාපොච්චාරණය කරන ලදී. මම මගේ මිනිස්සු 3 දෙනෙක් ඔක්ටේවියස් නැවට යවුවේ අතුරුදන් වුණා කියලා කිව්ව නැව ගැන කුමකෝ අලුත් තොරතුරක් දැනගන්න ලැබෙයි කියලා හිතාගෙනයි. මගේ පිරිසකෙන් තොරතුරක් ලැබෙන තුරු මමත් මගේ අනිත් සංගෙනුත් නොයිවසිරෙන් බලා හිටියා අපේ නැවට වෙලා. මිනිත්තු කිහිපයක් ගත වුණා. කිසිම ශබ්දයක්වත් ඇහුනේ නෑ අපිට. නමුත් පැය භාගයකට විතර පස්සේ මං දැක්කා අපේ නේ නැවට ගිය නාවිකයෙක් සුදු මැලි මුහුණින් ඒ විතරක් නෙවෙයි වෙවුලන කටහඬින් බෙරිහන් දිදී අපේ දිහාවට දුවන් එනවා. ඔහු ඔක්ටේවියස් නැවතට්ටුවේ ඉඳන් බෙරිහන් දුන්නේ කැප්ටන් ඔබ මේක ඔබේ ඇස් දෙකෙන්ම බලන්න ඕන දෙයියන්ගේ නාමෙන් ඉක්මනින්ම මේ පැත්තට එන්න කියලයි. ඉතින් මොහොතක්වත් ප්‍රමාද නොවි මමත් මගේ කාර්ය මණ්ඩලයේ තවත් කීප දෙනෙකුත් ඔක්ටේවියස් නැවට ගොඩ වුණා. අමු සොහනක පාළුවක් වගේම ගල් ගැහෙන දැඩි හීතලක් අපිව තදින්ම වැළඳගත්තා. අපිත් නැවතට්ටුවේ පහළට හෙමින් සීරුවේ බැහැගත්තා ලාම්පු එළිය ආලෝකයෙන්. හෙමින් පහළ නැවතට්ටුවට ඇතුළු වුණාම අපේ ඇස් අදහා ගන්න බැරි වුණා. කොටින්ම කිව්වොත් අපි ඒ දුටුව දර්ශනය නිසා බීතියෙන් ගල් ගැහුණා. අපි ඔවුන්ව හොයාගත්තා. ඔව්, ඔක්ටේවියස් නෞකාවේ සියලුම කාර්ය මණ්ඩලය හරියටම 28 දෙනෙක් එතන හිටියා. ඔවුන් සමහරක් හිටපු තැන්වල ඒ විදිහටම වාඩි වෙලා හිටියා. සමහරුන්ගේ අත්වල තාමත් තේ කෝප්ප තිබුණා. ඒ විතරක් නෙවෙයි එක් අයෙක් දොර ළඟ හිටගෙන හිටියා හරියට අපිව පිළිගන්න වගේ බලාගෙන. තවත් සමහරු බිම වැතිරිලා හිටියා. ඒ හැම කෙනෙක්ගෙම දැස් හොඳින් විවර වෙලයි තිබුණේ. හැම දෙනාම හිටියේ මිය ගිහින් උනත් ඔවුන්ගේ සිරුරු තාමත් පන පිටින් වාගේ දිස්සුනේ. ඒවා හරියටම කෞතුකාගාරයක තිබුණු ඉටි පිළිම වලට සමානවයි අපිට පෙනුනේ. ඔවුන්ගේ මූණු වලින් දිස්සුනේ අතිශය සාමාන්‍ය ඉරියව් පමණයි. කිසිම කෙනෙකුගේ මුහුණකින් බියටපත් වූ බවක් හෝ පුදුමයටපත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. මේ බිහිසුණු මල සිරුරු වල දර්ශනය නිසා මොහොතකට බයෙන් බීරාන්තව සිටි අපි මීළඟ මොහොතේදී කැප්ටන්ගේ කැබින් කාමරේ සොයාගත්තා. කැබින් කාමරේ දොර විවෘත කරගන්න දැඩි වෙහෙසක් දරන්න අපිට සිද්ධ වුණේ අධික ශීතල නිසා මිදුණු හිමෙන් කාමරේ දොර සිරවී තිබුණු නිසායි.
එහි දොර කඩාගෙන කාමරයට ඇතුළු වීමට අවසානයේදී අපිට සිද්ධ වුණා. විශ්වාස කරන්න කැප්ටන් කාමරය ඇතුලේ හිටියා. ඔව් හිටියේ තමන්ගේ පුටුව මත වාඩි වෙලා. මේසේ මත තමන්ගේ අත් දෙකක් තබාගෙන. ඔහුගේ අතේ පෑනකුත් තිබුණා. ඒ ළඟින්ම ශීතලින් ගල්ලුණු තීන්ත කුප්පියකුත් තිබුණා. කපිතාන්වරයා තමන්ගේ ලොග් පොතේ යමක් ලියන්න උත්සාහ කර තිබුණා. නමුත් ලොග් පොතට කිට්ටු වෙලා බැලුවහම මට දකින්න ලැබුණේ 1762 නොවැම්බර් 11 වෙනිදා යනුවෙන් සටහන් කර තිබූ දිනය පමණයි. වෙනත් කිසිවක් එහි ලිවීමට ඔහුට කිසිම අවස්ථාවක් ලැබී නැති බව බොහොම පැහැදිලි. ඔහුට පිටුපසින් කාන්තාවක් බර ඇතිරිලි වලින් තම සිරුර ඔතා ගනිමින් බංකුවක් මත වැතිර සිටියා. ඇය අසලින්ම ඇගේ දෑත්වලට තදින් තුරුල්ව කුඩා පිරිමි දරුවෙකුත් සිටියා. ඒ කපිතාන්වරයාගේ බිරිඳ සහ දරුවා බව නිසැකයි. අප දුටු සියලුම සිරුරු අතරින් දැස් වැසී තිබුණේ ඔවුන් දෙදෙනාගේ පමණයි. මේ ඛේදවාචකයේ කුමකුවත් ඔවුන් දෙදෙනා ඊට මුහුණ දී තිබෙන්නේ නින්දෙදී බව අපිට නිගමනය කරන්න පුළුවන් වුණා. ඔවුන් දෙදෙනා කිසිදාක අවදි විය නොහැකි අන්දමේ තද නින්දකට වැටී සිටියා. මේ කැබින් කාමරේ තිබූ කිසිවක් කාලේ විසින් හෝ මුහුදු රළ විසින් හෝ ස්පර්ශ කර තිබුණේවත් නැහැ. ඒ වගේම කිසිම දෙයක් විනාශ වී තිබුණෙත් නැහැ. සියලුම දේ තිබූ පරිදින් එලෙසින්ම තිබුණා. අප අතර වූ නිහඬියාව බිඳිමින් එක් නාවිකයෙක් මගෙන් මෙසේ විමසුවා. කැප්ටන්, කොහොමද නැවක් මේ තරම් දුරක් ගමන් කරන්නේ? මම මේ අහන්නේ නැව අතුරුදන් වුණේ ඇලෙස්කාවට උතුරින්. එහෙමනේ ආරංචිය. දැන් නැව මෙතන. හැමෝම මිය ගිහින් ඉද්දිත් කොහොමද කැප්ටන් එහෙම වෙන්නේ? අනිත් එක නැවට කිසිම හානියක් වෙලත් නැහැනේ. ඔහුගේ මේ පැනීට දීමට පිළිතුරක් ඇත්තෙන්ම මට තිබුණේ නැහැ. කොහොම නමුත් මේ නැව ආර්ක්ටික් සාගරය හරහා සම්පූර්ණ ගමන් චාරිකාවක් ගිය බව පැහැදිලි. ඒත් ඔක්ටේවියස් කාර්ය මණ්ඩලය ඒ චාරිකාවේ අත්දැකීම් පණ පිටින් ලබා ගන්නට තරම් වාසනාවන්ත වුණේ නැහැ. කිසියම් අභිරහස් හස්තයකින් මේ චාරිකාවට මඟ පෙන්වුවාද? ඇත්තෙන්ම කොහොමද මේ පිරිස මිය ගියේ? ඔවුන්ගේ කිසිම ශරීරයක තුවාලයක් හෝ කිසිම ලේ පැල්ලමක් හෝ නොතිබුණා පමණක් නොවේ. ඔවුන් හැම දෙනාම සිටියේ අතිශය සාමාන්‍ය ඉරියව්වලින්. නිසැකවම මෙයනම් ශාපයක් බවයි මගේ විශ්වාසය. මේ ව්‍යාකුල ප්‍රහෙලිකාවට මැදිව සිටින අතරේ මගේ එක නාවිකයෙක් මෙලෙස පැවසුවේ අසාමාන්‍ය ලෙස සීතලෙන් ගැහෙමින්. කැප්ටන්, අපි ඉක්මනින්ම මෙතනින් යමු. මෙතන මහා අමුතු යමක් දැනෙනවා. මොකක් හරි වැරැද්දක් මෙතන තියෙනවා කැප්ටන්. අපි අපේ නැවට යමු. ඔහු පැවසුවේ සැබෑවක්. ඒ සිදුවෙන යම් අමුත්තක් අප සියලු දෙනාගේ සිරුරු වලට දැනෙමින් තිබුණා. නෞකාවේ තිබූ කිසිවක් ස්පර්ශ නොකිරීමට වග බලාගත් අපි වහාම ඔක්ටේවියස් නෞකාව අතහැර අපේ නෞකාවට ගොඩවීමට තීරණය කළා. ආපසු එන අතරමඟදී අපි කිසිවෙකුත් එකිනෙකා සමග එකදු වචනයක් හෝ කතා නොකරම ගමන යෙදුණා. ඊට හේතුව අප මුහුණ දුන් අත්දැකීම පිළිබඳව සියලු දෙනාටම එක ලෙස බලපෑ කම්පනයක් තිබීම මෙන්ම එකිනෙකාටම ආවේනික වූ ප්‍රශ්න ගොන්නකින් අප බොහෝ ව්‍යාකූලත්වයට පත්ව සිටීමයි. පෙර මගේ නාවික සංඝයා සඳහන් කර පරිදිම ඒ නැවේ අස්වාභාවික යමක් තිබුණා. ඒ අద్භූත නැවට ගොඩ වූ මොහොතේ අපට දැනුනේ හරියට කාලය නැවතී ඇතිවාක් මෙන් හැඟීමක්. එපමණක් නොවේ. මියගිය කිසිවෙකුටත් සැබවින්ම මියගිය ස්වරූපයක් නොතිබීම සහ ඔවුන් හරියටම පණ පිටින් වාගේම සිටීමත් අප තුල අඳුරු සිතුවිලි ඇති කරන්නට සමත් වුණා. අප මේ අద్භූත නෞකාව අත්හැර පැමිණි පසු නැවත ඒ ගැන කිසිදු තොරතුරක් කිසිම දවසක දැනගන්න ලැබුණේ නැහැ. සමහර දිනවල අපි තල්මසුන් දඩේමේ යද්දී මහා සාගරයේ වසා පැතිරෙන මීදුමක් කුණාටු අන්ධකාරයක් දකින ඕනෑම විටක ඒ දෙස ඉතා උනන්දුවකින් බැලීමට මම පුරුදුව සිටියා. ඒ කොයිම මොහොතක හෝ යලිත් වරක් අද්භූත ඔක්ටේවියස් නෞකාව එහි ශීතලින් ගල් වූ කාර්ය මණ්ඩලයේ සමග ගැඹුරු මොහොතේ යාත්‍රා කරනවාදැයි සැකහැර දැන ගැනීමටයි.